ඔයාලා OTC හරි volatility market වල හරි support resistance line කඩාගෙන යනකම් බලන් ඉන්නවා මොකටද trade එකක් ගන්න. එහෙම කඩාගෙන ගියපු ගමන් ඔයාලා ඉක්මනින් trade එකක් ගන්න. හැබැයි ඊට පස්සේ මොකද වෙන්නේ? price එක පාරටම ආපහු හැරෙනවා. ඔයාලා දැම්ම trade එක loss වෙනවා. ඔයාලටත් මේ වගේ දේවල් නිතරම වෙලා ඇති. ඒක අහම්බයක් නෙවෙයි. ඒක OTC සහ volatility market වල නිතරම දක්නට ලැබෙන විශේෂ market pattern එක. නැත්තම් Pales breakout එක. අද වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙනවා මේ Pales breakout එක නිවැරදිව හඳුනාගෙන ඒ හරහා ආරක්ෂිතව සහ සාර්ථකව ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියන ස්ට්‍රැටජි එක ගැන. හැමෝටම සුබ දවසක්. JK Trading YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකේ ප්‍රධාන කොටසට යන්න කලින් මේ දේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මම මූල්‍ය හෝ මනෝවිද්‍යාව උපදේශකයෙක් නෙමෙයි. මම මේ channel එකෙන් share කරන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් සහ දැනුම විතරයි. ට්‍රේඩින් වල 100%ක් අවදානමක් තියෙනවා. ඒ නිසා ඔයාලට අහිමි වුණොත් දරා ගන්න බැරි මුදල් මේ ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න එපා. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ මාකට් එකේ ස්වභාවය. Volume trade, pocket option, Cortex වල OTC market තියෙනවා. ඒ වගේම derivative volatility market තියෙනවා. මේ මාකට් වැඩ කරන්නේ පරිගණක ඇල්ගොරිතම් එකක් මගින්. ඒ කියන්නේ මේවට ලෝකෙ සිද්ධ වෙන ආර්ථික හෝ වෙන යම් කිසිම ප්‍රවෘත්තියක් ඍජුවම බලපාන්නේ නැහැ. මේ ඇල්ගොරිතම් රටාව නිර්මාණය වෙන්නේ සාමාන්‍ය ට්‍රේඩර්ස්ලා බලාපොරොත්තු වෙන දෙයට වෙනස් ආකාරයකට වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් හැමෝම support and resistance ගාව මාකට් එක රිවර්ස් වෙයි කියලා බලාගෙන ඉන්නවා. හැබැයි price එක පාරටම ඒ line කඩාගෙන ඉදිරියට යන්න පුළුවන්. ලොකු pull body candle එකකින් line එකක් කඩන් ඇද්දි ඔයාලා හිතනවා හරි දැන් breakout එකක් වුණා. දැන් තමයි හොඳම වෙලාව ඒ පැත්තට trade එකක් දාන්න කියලා trade එකක් දානවා. හැබැයි ඊළඟ විනාඩියේදී මොකද වෙන්නේ? price එක ආපහු හැරවිලා Pales breakout එකක් නිර්මාණය වෙනවා. අන්න ඒ signal එක නිවැරදිව අඳුරගෙන ඒක strategy එකක් විදියට use කරන විදිය අද මේ වීඩියෝ එකකින් ඔයාලට මම කියලා දෙනවා. හරි. මුලින්ම ඔයාලගේ chart එකේ Japanese candlestick වලට දාගන්න ඕනේ. මම දැන් ඉන්නේ Olim Trade chart එකේ. ඒ නිසා මම මෙතනින් Japanese candlestick වලට මාරු වෙනවා. ඊට පස්සේ time frame එක 1 minute විදියට හදා ගන්න ඕනේ. මුලින්ම අපි බලමු down trade එකක් ගන්න විදිය. ඊට කලින් මෙන්න මේක බලන්න. මේ තියෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් හිතන විදිය. price එක resistance level එක කඩාගෙන ගිහින් තියෙනවා. මෙන්න මෙතන. දැන් ඔයාලා මොකද කරන්නේ? හරි. price එක resistance level එක කඩාගෙන ගියා. දැන් up trade එකක් දාන්න ඕනේ කියලා විනාඩි 2ක හෝ 3ක up trade එකක් දානවා. හැබැයි ඔයාලට පේනවා ඊට පස්සේ price එක නැවත අනිත් පැත්තට ගමන් කරලා තියෙනවා. මේක තමයි මාකට් එකේ හැදෙන Pales breakout එක කියන්නේ. දැන් මම කියලා දෙන්නම් නිවැරදිව down trade එකක් ගන්න විදිය. මේ වගේ තැනක breakout එක පැත්තට ඉක්මන් වෙලා trade එකක් ගන්න නැතුව මාකට් එක නැවත හැරෙන දිශාව reversal එක තහවුරු කරගෙන විනාඩි 2ක හෝ 3ක down trade එකක් ගන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් එහෙම ගත්තනම් ඒකේ සාර්ථකත්වය මතක තියාගන්න මේ ක්‍රමය භාවිතා කරන්නේ OTC සහ volatility market වලට විතරයි. දැන් අපි බලමු up trade එකක් ගන්න විදිය. derivative වල volatility market වල මේක නිතරම දකින්නට පුළුවන්. ඊට කලින් මෙතනත් ඔයාලට බලන්න දෙයක් තියෙනවා. මේ තියෙන්නේ ඔයාලා සාමාන්‍යයෙන් හිතන විදිය. මෙතන ඔයාලට පේනවා price එක support level එක කඩාගෙන ගිහින් තියෙනවා. මෙන්න මෙතන. දැන් ඔයාලා මොකද කරන්නේ? හරි price එක support level එක කඩාගෙන ගියා. දැන් down trade එකක් දාන්න හොඳ වෙලාව කියලා විනාඩි 2ක හරි 3ක හරි down trade එකක් දානවා. හැබැයි ඔයාලට පේනවා ඊට පස්සේ price එක නැවතත් අනිත් පැත්තට ගිහින් තියෙනවා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කලින් වගේම Pales breakout එකක්. දැන් මම කියලා දෙන්නම් නිවැරදිව up trade එකක් ගන්න විදිය ඔයාලට. මේ වගේ තැනක support level එකක් කඩාගෙන ගිය සැනින් down trade එකක් ගන්නෙ නැහැ. candle එක නැවත හැරෙන බව
රිවර්සල් එක අනිවාර්යෙන් තහවුරු කරගෙන තමයි විනාඩි 2ක හෝ 3ක අප්ග්‍රේඩ් එකක් ගන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් එහෙම ගත්තනම් ඒකේ තියෙන සාර්ථකත්වය. මාකට් එකේ හැසිරීම නිවැරදිව ඔයාලා ඇනලයිස් කරලා ට්‍රේඩ් එක ගන්න එක තමයි වැදගත්ම වෙන්නේ. OTC සහ volatility මාකට් වල එක දිගටම එක පාටින් කැන්ඩල් හැදෙන ස්ට්‍රෝං ට්‍රෙන්ඩ් එකක් යන වෙලාවට මාකට් එක රිවර්ස් වෙන්නේ නැතුව එක දිගටම යන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවල. එතකොට මේ වගේ අවස්ථාවල මේ විදිහේ ට්‍රේඩ් ගන්න එක සුදුසු නැහැ. මේ දේ අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ. මේ මොන ක්‍රමයක්වත් හැම වෙලාවෙම 100%ක්ම වැඩ කරන්නේ නැහැ. වර්ධින වෙලාවල් තියෙනවා. අන්න ඒ නිසායි අපිට ට්‍රේඩින් වලදී හැම දෙයකටම වඩා රිස්ක් මැනේජ්මන්ට් එක සහ 1% රූල් එක වැදගත් වෙන්නේ. ලෝකේ කිසිම ස්ට්‍රැටජි එකක් රිස්ක් මැනේජ්මන්ට් එකක් නැතුව සාර්ථක කරගන්න බෑ. ඔයාලගේ account එකේ ඩොලර් 100ක් තියෙනවා නම් එක ට්‍රේඩ් එකකට රිස්ක් කරන්න ඕනේ උපරිම ඩොලර් එකක් විතරයි. එක රැයකින් විශාල මුදලක් උපයන්න හදන්න නැතුව දවසින් දවස ඔයාගේ කැපිටල් එක වගේම විනය 100ට එක ගානේ වර්ධනය කරගන්න උත්සාහ කරන්න. දවසට ඔයාට ලැබෙන්නේ අවස්ථා කීපයක් විතරයි. දවසට ට්‍රේඩ් දෙකක් හරි තුනක් හරි ලොස් වුණොත් එතනින් එහාට ට්‍රේඩ් කරන්න එපා. ට්‍රේඩ් කරන්නේ නැතුව ප්ලැට්ෆෝම් එකෙන් අයින් වෙන්න අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕනේ. මොකද හැඟීම් පාලනය කර ගැනීම තමයි මේ ට්‍රේඩින් වල සැබෑම ජයග්‍රහණය වෙන්නේ. අද මම මේ කියලා දීපු පේල්ස් බ්‍රේක්අවුට් හඳුනා ගන්න ක්‍රමය ආදම රියල් account එකේ try කරන්න එපා ඔයාලා. මුලින්ම ඔයාලා කරන්න ඕන ඔයාලා ට්‍රේඩ් කරන account එකේ demo account එකක් තියෙනවා. අන්න ඒ demo account එකේ හොඳට practice කරන එක. මම මේ ක්‍රමයට මාකට් එක ඇනලයිස් කරලා වැඩ කරන විදිහ වැඩිදුර තොරතුරු මගේ Telegram channel එකට මම අප්ලෝඩ් කරනවා. ඔයාලට වැඩිදුර මේ වගේ දැනුම ලබා ගන්න අවශ්‍යයි නම් අපේ Telegram community එකට Telegram channel එකට join වෙන්න පුළුවන්. මම ඒක description එකේ Telegram channel එකේ link එක දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒකට join වෙලා තව වැඩි විස්තර දැනගන්න වැඩි දැනුම ලබා ගන්න. අද වීඩියෝ එකකින් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාලගේ අදහස අනිවාර්යෙන් comment කරන්න. මොකද ඒක අපිට ඉදිරි වීඩියෝ වලට ගොඩක් වටිනවා. ඒ වගේම තවමත් JK Trading channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. ඔයාලට ජය වේවා.